එකේ Canva කියලා සර්ච් කරගෙන Canva official website එකට යනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට Canva website එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම යනවා මෙතන වීඩියෝ කියන option එකට. අපි හදන්න යන්නේ YouTube වීඩියෝ ගන්න නිසා. ඉතින් මේ videos කියන එකට ගියායින් පස්සේ ඔයාලා බලව කරනවා landscape video, mobile video, TikTok video, YouTube video, YouTube shorts, Facebook video, Instagram reels මෙන්න මේ වගේ ගොඩක් video types තියෙනවා. ඉතින් මම මෙතනදී choose කරගන්නේ YouTube video කියන එක. මොකද අපි මෙතනදී හදන්න යන්නේ YouTube video එකක් නිසා. හරි. ඉතින් දැන් මෙතන උඩින් ඔයාලට load වෙනවා බලන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම මේක load වුණායින් පස්සේ වෙනකන් අපි ටිකක් වෙලා ඉන්න ඕනේ. හරි. ඉතින් ඔන්න දැන් මේක ටික ටික load වෙවිගෙන තමයි ඉන්නේ. හරි. ඔයාට ඉතින් බලා ගන්න පුළුවන් මෙතන අපේ වෙල්කම් ස්ක්‍රීන් එක ඕපන් වුණා. දැන් ඉතින් අපිට තියෙන YouTube වීඩියෝ එකක් හදාගන්න. ඉතින් මෙතනදී අපිට කැමති නම් අපිට මෙතන ටෙම්ප්ලේට්ස් කියලා එකට ගිහිල්ලා අපිට පුළුවන් කැමති නම් AI වීඩියෝ එකක් හදාගන්න. නැත්නම් ඔයාට මෙතන තියෙන prompts වලින් මෙතන තියෙන ටෙම්ප්ලේට්ස් වලින් ඔයාට කැමති එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම එක්සැම්පල් එකක් විදියට මෙන්න මේකක් දානවා. ඉතින් මම ඔයාලට මෙන්න මේ ටෙම්ප්ලේට් එකට මම ඔයාලට වීඩියෝ එකක් හදලා පෙන්නන්නම්. ඉතින් ඔන්න මම ඒ ටෙම්ප්ලේට් එක ක්ලික් කරායින් පස්සේ ඔන්න මම ආයි පාරක් කියනවා ටෙම්ප්ලේට්ස් කියන ඔප්ෂන් එකට යනවා වම් පැත්තේ උඩ කෙළවරේ තියෙන. ඊට පස්සේ ඔයාලට කැමති වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්න. නැත්නම් ඔයාට අවශ්‍ය විදිය ඔයාගේ මොනවා ඔයාගේ නීඩ් එක අනුව ඒක හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදියට ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ විදියට වීඩියෝ එකක් මම රැන්ඩම් ගත්ත වීඩියෝ එකක් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මොකක් හරි බිස්නස් එකක් ගැන තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන ඔයාලට අපි කැමති නම් මෙතන උඩ තියෙනවා මෙන්න tool bar එකක් edit කියලා තියෙනවා. cut speed ඊට පස්සේ background remove captions add කරනවා නම් එහෙම speed එක color එක. ඉතින් මෙතන මම text කියන එකට යනවා වම් පැත්ත තුන්වෙනියට තියෙන. ඉතින් මේ text කියන එකට ගිහිල්ලා ඔයාලට ඕන නම් add text box කියලා දාලා මෙතන ඔයාට බලා ගන්න පුළුවන්. අපිට ඕන මේකක් දීලා මේ විදියට ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන දැනට මේ එක්සැම්පල් එකක් විදියට හදා ගන්නවා. hello කියලා. මේක අපිට මේ කැමති විදියට මේක ලොකු කරන්න පුළුවන්. ඉතින් මම මෙතන ඔයාලට green on නිසා 100ට දානවා. ඉතින් මෙතන 100ට දැම්මන් පස්සේ මේ විදියට බලා ගන්න පුළුවන්. අපිට ඕන නම් මේකට මොකක් හරි color එකක් add කරන්න පුළුවන්. එහෙම නැත්නම් word art එකක් නැත්නම් ඔයාලට මෙතන තව විශේෂ පහසුකමක් තියෙනවා. ඔයාලට blend වෙච්ච colors add කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩාක් options තියෙනවා. ඔයාලට කැමති විදිහකට මේක හදා ගන්න පුළුවන්. ඉතින් එතනින් ඉස්සරහට ගියායින් පස්සේ ඔයාලට audio පැත්ත ඔයාලට අවශ්‍ය නම් ඔයාලට මෙතන යටට scroll කරායින් පස්සේ audio කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන තියෙන ඕනේ එකක් ඔයාලට පුළුවන් කැමති එකක් ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න. ඉතින් මේක තමයි බේසිකලිම ඔයාට ඔයාගේ වීඩියෝ එකක් හදාගන්න කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ විදියට හදාගත්තොත් එහෙම YouTube වීඩියෝ එකක් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇත්තට මේ Canva කියන්නේ ගොඩක් හොඳ software එකක් CapCut වලට වඩා ලේසි edit කරන්න. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයාට කැමති විදිහකට තව ඔයාට කැමති නම් ඔඩියෝස් දාන්න පුළුවන්. නැත්නම් ඔයාලා මොනවා හරි ලස්සන ස්ටිකර්ස් ඒ වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. මෙතන ඔයාලට එලිමන්ට්ස් කියන එකට ගියාම ඒ වගේ දේවල් ෆොටෝස් ඒ වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක තව තවත් ලස්සන වෙන්න. ඉතින් ඔන්න ඕවා තමයි බේසිකලිම ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන ඩවුන්ලෝඩ් කරගන්න විදිහ තමයි ඔයාලට දැන් කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයාට දැන් ඕනේ ඔයාගේ වීඩියෝ එක අපේ වීඩියෝ එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට ඔක්කොම ඉෆෙක්ට්ස් හරි ගස්සගත්තායින් පස්සේ ඔයාට පුළුවන් මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන ඔප්ෂන් එක share කියලා. ඉතින් මේ share කියන එකට ක්ලික් කරායින් පස්සේ ඔයාලට ටිකක් යටට ගියාම බලා ගන්න පුළුවන් download කියලා
ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් දැන් ඔයාට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් අන්නේ ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එකට ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ ක්ලික් කරායින් පස්සේ ඔයාට අවශ්‍ය රෙසොලූෂන් එකකින් ඔයාට කැමති විදියට මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක දීලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ෆයිනලි ගත්තාම මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. මම මේ එක්සැම්පල් එකක් විදියට තමයි මේ වීඩියෝ එක මෙතන ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මේක ක්‍රියේට් කරගත්තේ. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා කැමතිම විදිහේ වීඩියෝ එකක් හදාගන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේම ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් අපි ආයි හම්බෙමු.